ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ ගොඩාක් සුවඳට හදාගන්න පුළුවන් ක්‍රිස්පි වඩේ එකක්. ඉතින් මේක හදාගන්න පරිප්පු ඕන වෙන්නේ නැහැ. බත් එක්ක කන්නත් පුළුවන් මේ වඩේ එක. ඒ වගේම ප්ලේන් ටියක් බොන ගමන් රස බලන්නත් ගොඩාක් හොඳයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ වඩේ එක හදාගන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. ගොඩාක් දේවල් ඕන වෙන්නේ නැහැ. ලොකු බීලි ලුණු ගෙඩියයි හාල් පිටි කෝප භාගයයි ඕන වෙන්නේ. මෙතන මම පොඩි ලුණු අරගත්තු හින්දා ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ලුණු ටික හීනෙට කපලා අරගන්න. මේ විදිහට අතින් පොඩි කරලා ලුණු කෑලි ටික වෙන් කරලා අරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්තු අමු මිරිස් කරල් 3. කරපිංච ටිකකුත් පොඩියට කපලා එකතු කරගන්න. ලුණු තේ හැඳි භාගයක් විතර, මිරිස් කුඩු තේ හැඳි එකක්, කෑලි මිරිස් වලින් මේස හැඳි එකක්. මේ දේවල් ඔයාට සැර අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා අරගන්න. ඊළඟට හාල් පිටි කෝප භාගයක් එකතු කරගෙන මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඔයා අද නම් මගේ වීඩියෝ එක බලන්න ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් විතරක් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඊට පස්සේ වතුර ටික ටික දාලා අනා ගන්න ඕන. ඔයාට මේකට හාල් පිටි වෙනුවට කඩල පිටි දා ගන්නත් පුළුවන්. එතකොටත් ගොඩාක් රසයි මේ වඩේ එක. වතුර එකපාර දාන්න එපා, ටික ටික දාලා අනා ගන්න. මේක අතේ ඇලෙන්නේ නැති ඝනකම් මිශ්‍රණයක් වෙන්න ඕන. ඒ හින්දා වතුර ටික ටික දාලා අනා ගන්න. මේ විදිහට මිශ්‍රණය අතින් බෝල කරගන්න පුළුවන් විදිහට අනා ගන්න ඕනේ. මෙන්න මේ පේන විදිහට මිශ්‍රණය අනා ගන්න. දැන් මේ ටික බෙද ගන්න තියෙන්නේ. ඔයාට මේ විදිහට ටික ටික අරගෙන තෙලට දාලා හදා ගන්නත් පුළුවන්. මම අද හදන්නේ වඩේ එකක් විදිහට. ඉස්සෙල්ලම අතේ වතුර ටිකක් ගා ගන්න. පොඩි දෙහි ගෙඩියක ප්‍රමාණයට ටිකක් අරගෙන මේ විදිහට බෝල කරලා අතේ අල්ල උඩ තියලා වඩේ එකක් විදිහට හදා ගන්න. ගොඩාක් ඝනකමට නැතුව මේ විදිහට ටිකක් තුනීවට වඩේ එක හදා ගන්න. එතකොට හොඳ ක්‍රිස්පියට මේ වඩේ එක බැද ගන්න පුළුවන්. ඔක්කොම වඩේ ටික මම හදාගෙන ඉවරයි. දැන් හොඳටම රත් වුණු තෙලට මේ වඩේ ටික දාගන්න. තෙල් එකට දාපු ගමන් වඩේ එක හරවන්න යන්න එපා. මේ විදිහට තප්පර 20ක් විතර බැදෙන්න හරින්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න. එක පැත්තක් ගොඩක් වෙලා තියන්න එපා. සැරින් සැරේ දෙපැත්ත හරව බැද ගන්න. මේ වඩේ එක බැදෙනකොට මේ වෙලාවේ හරිම සුවඳයි. මේ වගේ ක්‍රිස්පියට ලස්සන පාටට බැදුනට පස්සේ තෙල් බේරලා අයින් කරගන්න. වඩේ එක බදින්න කලින් මම අමු මිරිස් කරල් ටිකක් පළලා ලුණු වතුර දාලා තිබ්බා. ඒ ටිකත් මම තප්පර 20ක් විතර බැද ගන්නවා. මේ වඩේ එක නම් ගොඩාක් රසයි, හරිම සුවඳයි, හොඳ ක්‍රිස්පියට තියෙනවා. ඉතින් ඔයත් මේ වඩේ එක හදලා රස බලන ගමන් කමෙන්ට් එකකින් රස කියන්න. ආයෙත් රසබර වීඩියෝ එකකින් හමු වෙන්න. සුබ දවසක්.